ඉස්පිරිතාලෙන් ආපු පහුවදාම ડોક્ટર දේවින්ද හම්බෙලා බෙහෙත් ගන්නකොටත් මට කෙලින්වත් ඉන්න බැරි තරම් තිබ්බේ. මම දිල්රුක්ෂි. මම එන්නේ හේනගම ඉඳලා. මම සයිනසයිටිස් රෝගයෙන් අවුරුද්දකට වැඩි කාලයක් ගොඩාක් දුක් විඳා. ගොඩාක් වෙලාවට ඉස්පිරිතාලේ නැවතිලා සති ගාණක් එක දිගට බෙහෙත් අරගෙන ආපහු කාලෙකින් ආයේ ලෙඩේ හැදෙන්න ගත්තා. ඒක සයිනසයිටිස් කියලාත් මං හරියටම දන්නේ නැහැ. මට වැඩක් කරගන්න බෑ. ඔළුව කැරකෙනවා, වමන යනවා, ඔළුව බරයි. ඉතින් ගොඩාක් අපහසුතාවයෙන් හිටියේ. කොහොම හරි මම ડોક્ટર දේවින්ද ගැන දැනගත්තේ සමාජ මාධ්‍ය ජාලයෙන් Facebook එකෙන්, TikTok එකෙන් ගොඩාක් මම දැක්කා සුව වුණු අයගේ අදහස්. ඒවා දැකලා තමයි මම තීරණය කළේ ડોક્ટર දේවින්දගෙන් ට්‍රීට්මන්ට් කරන්න ඕනේ කියලා. ડોક્ટર දේවින්ද ළඟට එන්න කලිනුත් මම සයිනසයිටිස් හැදිලා ඉස්පිරිතාලේ නැවතිලා ඉඳලා බෙහෙත් අරගෙන ආවා. ඒත් මට සනීපයක් තිබ්බේ නෑ. මම ඉස්පිරිතාලෙන් ආපු පහුවදාම ડોક્ટર දේවින්ද හම්බෙලා බෙහෙත් ගන්නකොටත් මට කෙලින්වත් ඉන්න බැරි තරම් තිබ්බේ. ඊට පස්සේ ડોક્ટર දේවින්දගේ නලට දාන්න දුන්න පත්තුවක් තිබුණා. ඒක එදා ගෙදර ගිහිල්ලාම දාපු පළවෙනි දවසේ මට කැරකිලි ගතිය එහෙම අඩු වුණා. ඊට පස්සේ දිගටම ට්‍රීට්මන්ට් කරගෙන ගියා. දැන් 90%ක්ම මට සනීපයි.